ගත හැකි මිනිසුන් සපිරි දේශයක් ගොඩනංවන්නට අවැසි මහසවියක් ඔබ නූපන් පරපුර සරු කරන විසල්ලුරුමයේ හෙට දවස උදා ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් ගමට නගරයට එක ලෙසට සජිත් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි දන්නවා හලාවත බල ප්‍රදේශයේ ජීවනෝපායන් රසක් තිබෙනවා දීවර කර්මාන්තය ගොවිතැන කෘෂි කර්මාන්තය ව්‍යාපාර කර්මාන්ත ශාලා මේ යනාදී වශයෙන් දැන් අපිට අහන්නට ලැබුණා දීවර කර්මාන්තයේ නියැලී සිටින ජනතාව වෙනුවෙන් නොයෙකුත් පොරොන්දු දීගෙන යනවලු. නමුත් තවමත් අර වරාය පුනරුත්ථාපන කටයුතු කරන්නට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ටිකවත් මේ වර්තමාන රජයට ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. දීවර ජනතාවට පොරොන්දු වුණා නේද? සෑහීමකට පත්විය හැකි ඉන්ධන සහනාධාරයක්. කෝ ඉන්ධන සහනාධාරය? අද දීවර කර්මාන්තයේ නියැලෙන බොහෝ ජනයා ඉහළ ඉන්ධන මිල නිසා කර්මාන්ත කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි දීවර ජනතාවට සහ පාරිභෝගික ජනතාවට. මොකක්ද තෙල් මිල ගැන කිව්වේ? වරායේ තෙල් බානකොට එක මිලක් පාරිභෝගික ජනතාවට විකුණනකොට තව මිලක්. ඒක අසාධාරණයි. මේකට හේතුව දූෂණය, වංචාව, හොරකම සහ අනවශ්‍ය බදු දැමීම බලයට ආපු හැටියේ එක පෑන් පාරෙන් මේ බදු ටික ඉවර කරලා බදු ටික ඉවත් කරලා දූෂණය ඉවත් කරලා හොරකම ඉවත් කරලා වරායෙන් තෙල් බාන ගානටම පාරිභෝගික ජනතාවට ලබා දෙනවයි කියලා කිව්වේ නැද්ද? නමුත් අද කියපු දේවල් එකක්වත් පොරොන්දු ඉෂ්ට කරන්නට බැරි වෙලා තිබෙනවා. කියපු එකම දෙයක්වත් කරන්නට බැරි වෙලා තියෙනවා. දැන් මේ මොහොතේ මම කැමතියි ඔබ සියලු දෙනාටම වර්තමානයේ අපි මුහුණ දෙන්නට යන අතිශය භයංකාර දෙයක් ගැන කරුණු පැහැදිලි කරන්න. වැඩිහිටි බොහෝ දෙනෙකුට මතක ඇති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉතාමත්ම දුරදක්නා නුවණින් අවබෝධ කරගත්තා 90 දශකයේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්න. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ පළවෙනි පියවර වුණේ ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය. මුළු ලෝකෙම පිළිගත්ත ආර්ථික සත්‍යයක් තිබෙනවා. ඒ ආර්ථික සත්‍යය තමයි රටක් දියුණු වෙන්නට, රටක් ගොඩනැගෙන්නට, රටක් ශීඝ්‍ර ලෙස ආර්ථික වර්ධනයකට ලක්වන්නට අපනයන කේන්ද්‍රීය සංවර්ධනයක්, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයකට මුල පුරන්නට ඕන. export led development, export led economic growth. මේක මුළු ලෝකෙම පිළි අරන් තිබෙනවා.
එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් ගොඩනගනකොට අපහාස කරා, අවමාන කරා, ගිනිබත් කරන්න හැදුවා, පුච්චල දමන්න හැදුවා. අද වෙනකොට ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් ඍජුව රස්සා කරනවා 3,50,000ක්. වක්‍ර ප්‍රතිලාභ ලබනවා 10,10,000කට වැඩි ප්‍රමාණයක්. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් තිබෙන අපි හොඳට අවබෝධ කරගත්තා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරලා ජනාධිපති බවට ජනවාරි මාසයේ පත්වෙනකොට අපි හොඳින් දැනගෙන හිටියා ඇමරිකාවට යන අපනයනවලට අනිවාර්යෙන්ම වැඩි බද්දක් පමුණුවනවා කියන කාරණාව. ඒක අපි දැනගත්තේ ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් ජාත්‍යන්තරයත් සමග ගනුදෙනු කිරීම, ජාත්‍යන්තරයේ සිදුවෙන විවිධ වෙනස්කම් විපර්යාසයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම, ඒක පුළුල් දේශපාලන ගමනක වැදගත් අංගයක්. ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. දැනුමක් තියෙන්නට ඕන. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරේ ගිය අවුරුද්දේ. පදවි ප්‍රාප්තිය ලැබුවේ 2025 ජනවාරි මාසේ. ඔහු බලයට එනකොටම අපි පැහැදිලි කරා මේ වර්තමාන ආණ්ඩුවට අනිවාර්යෙන්ම අපේ රටටත් බරපතල සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අපේ රටේ අපනයනවලට අනිවාර්යෙන්ම ප්‍රතිචාරක බද්දක් ඉහළ මට්ටමකින් ඔහු දමනවා කියන එක. ප්‍රතිචාරක බද්ද කියන්නේ රෙසිප්‍රොකල් ටැරිෆ් කියලා. දැන් ඇමරිකාවෙන් අපේ රටට බහන් දෙනකොට 88ක් බදු ගහනවයි කියලා අපේ රටෙන් ඇමරිකාවට යන බදු වලට දැන් අලුතෙන් පමුණුවලා තිබෙනවා ප්‍රතිචාරක බද්දක් 44%ක. අපේ රටේ ඇඟලුම් අපනයන වලින් 40%ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඇඟලුම් විතරක් නෙමෙයි. තේ රබර් ඇතුළු විශේෂයෙන්ම දීවර කර්මාන්තයේ ආශ්‍රිත නිෂ්පාදනත් මේ යනාදී වශයෙන් අපනයන විශාල ප්‍රමාණයක් යන ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් 44%ක බද්දක් ගැහුවයින් පස්සේ මොකද වෙන්නේ? අපිට ඒ කියන මිලට තරංගකාරී විදියට අපේ අපනයන අලෙවි කරන්නට බැරි වෙනවා. මේ බරපතල කාරණාව ගැන මාස කිහිපයකට පෙර අයවැය විවාදය තුලත් රජයට පෙන්නලා දීලා අපි කිව්වා වහාම දූත කණ්ඩායමක් යවන්න ඇමරිකානු රජයත් සමග සාකච්ඡා කරලා අපේ ප්‍රතිචාරාත්මක පිළිතුරක් අපේ යෝජනාවත් ඉදිරිපත් කරලා කොහොම හරි මේ බරපතල තත්වෙන් අපේ රට මුදවා ගන්නට වැඩපිළිවෙල ආරම්භ කරන්නයි කියලා අපි කිව්වා. පාර්ලිමේන්තුවේ කිව්වා ඔව් අපි දූත කණ්ඩායමක් යවනවා. ඔව් අපි විශේෂඥයෝ යවනවා. ඔව් අපි ඒක කළමනාකරණය කරනවා කියලා කිව්වා විතරයි. අද වෙනකන් යවලා නැහැ. මේ මොහොත වෙනකන් යවලා නැහැ. ප්‍රශ්නය ගැන හොයලා බලන්න කමිටුවක් පත් කරලා තිබෙනවා. හැබැයි ඇමරිකානු ජනාධිපතිවරයා
දවල මන්දිරයේ ඉඳලා ලිබරේෂන් ඩේ කියලා විමුක්තියේ දවස කියලා ඒ දිනයකුත් ප්‍රකාශයට පත් කරලා එයාම පෙන්නලා අපේ රටම නම් කරලා කියනවා 144ක ප්‍රතිචාරාත්මක බදු පනවනවා. ඒ පනවන දිනය අප්‍රේල් 9 වෙනිදා. අපිට තව දින කීයද තියෙන්නේ? තව දින කීයද තියෙන්නේ? කීපයයි. මේ දින කීපය තුල අපිට කාල වෙලා තියෙනවද නියෝජිත කණ්ඩායම් යවලා සාකච්ඡා කරන්න? මාස කීපයකට පෙර කියපු කතාව අපි කරපු යෝජනාව තඹ 7කට ගණන් ගත්තේ නැහැ. කොටින්ම කියනවා නම් මේ රටදෑ වෙනුවෙන් අපිට අපේ යෝජනාවන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් අඩු වෙලා තියෙනවා. කටවල් වහන එක කරන්නේ. මොනවා හරි හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්න නැගිට්ටහම මයික්‍රොෆෝන් ඕෆ් කරන්න දක්ෂයි. උසුළු විසුළු කරන්න දක්ෂයි. කටකතා පතුරවන්න දක්ෂයි. සමාජ මාධ්‍ය තුල නොයෙකුත් කතා හදන්න දක්ෂයි. ඒව කර කර සතුටු වෙනවා. ඒතර අප්‍රේල් 9 වෙනිදා බැරි වෙලාවක් මේ 144 ප්‍රතිචාරක බද්ධ ඇමරිකා එක්සත් ජනපදයේ පැනෙව්වොත් අපේ රටේ බරපතල ආර්ථික කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ කඩාවැටීමෙන් දුකටපත් වෙන්නේ, අසහනයටපත් වෙන්නේ, පීඩනයටපත් වෙන්නේ සාමාන්‍ය ජනතාව නොබයි. මේ රටේ සුවහසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලක්ෂ 220ක් පොඩි මිනිස්සු තමයි අමාරුවේ වැටෙන්නේ. කමිටුවක් හදලා පුළුවන්ද අප්‍රේල් 9 වෙනිදාට වෙන්න යන දේ නතර කරන්න? අපි පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. ගත යුතු ක්‍රියාමාර්ග, කළ යුතු දේ. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමාව හමු වුණු අවස්ථාවේ අපි ඉල්ලීමක් කරා අපේ රටේ ඇඟලුම් වලට සහ අනෙකුත් අපනයන වලට පැනවිලා තිබෙන සීමාවන් ඉවත් කරලා අපේ රටේ අපනයන වලට ඉන්දියානු වෙළඳ පොලේ තව වැඩිපුර ඉඩක්, වැඩිපුර අවස්ථාවක් ලබා දෙන්නේ කියන යෝජනාව අපි ඉදිරිපත් කරා. රට වෙනුවෙන්, මාතෘ භූමිය වෙනුවෙන්, අපේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන්, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මම පැහැදිලිව කියන්න කැමති මේ රජය තීන්දු තීරණ ගත යුතු අවස්ථාවල තීන්දු තීරණ අරගෙන නැහැ. රටේ ජනතාවත් අති විශාල බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා දුන්නා. නමුත් ඒ ලැබුණු මහා විශාල බහුතරය තුළ මේ රජය රටට මූණ දෙන්න තිබෙන අභියෝගවලට උත්තර සපයන්නේ නැහැ. විසඳුම් සපයන්නේ නැහැ. ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. අප්‍රේල් 9 වෙනිදාට මේ බදු වැඩි කිරීම සිදු නොවේවා කියා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද එහෙම දෙයක් සිද්ධ වෙලා රට කඩා වැටිලා ජන ජීවිත විනාශ වෙලා පෝලිං යුගයන් නිර්මාණය වෙලා රටේ ජනතාව කුසගින්න බඩගින්න දුක්ගින්න තියලා ජනාධිපති පුටුවලට යන්න, අගමැති පුටුවලට යන්න, ඉහළ තැන්වලට යන්නට අපේ බලාපොරොත්තුවක් නැහැ. ජනතාවගේ ජන ජීවිත කාලකන්නි කරවලා, විනාශ කරවලා දේශපාලන ජයග්‍රහණ ලබා ගන්නට අපේ හිතේ සතුටකුත් නැහැ, උවමනාවකුත් නැහැ. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. එහෙම සිතිවිල්ලකුත් නැහැ. හැබැයි අප්‍රේල් 9 වෙනිදාට මේ බදු පැනවෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ අපි නෙවෙයි. ඇමරිකානු රජය.
අඩුම ගණනේ ඇමරිකානු රජයත් එක්ක කතා කරලා මෙහෙම කඩිනම් තීන්දුවකට එළමුණොත් බංකොලොත් වී සිටින අපේ රට තවදුරටත් මහා ප්‍රපාතයකට ඇද වැටේ. දසලක්ෂ ගණනකගේ ජනජීවිත විනාශ වේ. මුළු රටම ආර්ථික කඩා වැටීමකට ලක්වෙයි කියන ඒ පණිවිඩය දෙන්න තරම් හැකියාවක් නැති ආණ්ඩුවක් තමයි අද අපේ රටේ තියෙන්නේ. කමිටුවක් පත් කරයි කියලා ප්‍රසිද්ධියට පත් කරයි. ඒ කමිටු මෙහෙ පත් කරයි කියලා ඒක ඇමරිකානු රජය තීන්දුව වෙනස් කරන්නට ඉවහල් වෙනවද? ඊළඟට තවත් කතාවක් කියනවා අපිට පුළුවන් ඇමරිකාවෙන් අපිට අහිමි වෙන වෙළඳපොළ තවත් වෙනත් රටවල් ගණනාවක් හරහා ඒ ප්‍රශ්නේ විසඳන්න. ඒක මධ්‍ය කාලින දීර්ඝ කාලින දෙයක්. ඒක එකවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තම අපි කරන්නට ඕන ඔය විශාල වෙළඳපොළවල් ඉන්දියාව වගේ ඒ වෙළඳපොළට ඇතුල් වීමට තිබෙන බාධා ටික ඉන්දියානු රජයත් එක්ක කතා කරලා අඩු කරගන්න. ඒ අඩු කරගත්තොත් ඒ විශාල වෙළඳපොළක් මතක තබා ගන්න ඉන්දියාව කියන්නේ ලෝකේ අද වෙනකොට වැඩිම ජනගහනයක් ඉන්න රට. ඒ වෙළඳපොළට ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්. හැබැයි කවුරු හරි කියනවා නම් එකවරම කිසි ප්‍රශ්නයක් නැහැ ඇමරිකාවට යන ඇඟලුම් වලින් 40% අපනයන එක පාරටම තවත් රටකට යවන්න පුළුවන් කියලා ඒක බොරු කතාවක්. ඒක මිත්‍යාවක්. ඒක තවත් රැවටිල්ලක්. අර පහුගිය මැතිවරණ දෙකේම ක්‍රියාත්මක කරපු ජනතාව රැවටීමේ ඇඳවීමේ ක්‍රියාවලියේ තවත් එක්තරා දිගුවක් හැටියට පමණයි අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ කාරණාව පිළිබඳව ඔබ සියලු දෙනාම දැනගෙන ඉන්නට ඕන. අවබෝධයක් තියෙන්නට ඕන. මොකද්ද මේ ඇමරිකාව කරන්නේ? ඒකෙන් මොකද්ද අපේ රටට සිදුවෙන බලපෑම? කොච්චර ප්‍රමාණයකින් බදු වැඩි වෙනවද? එහෙම බදු වැඩි කරන්නට හේතුව මේ බදු වැඩි කිරීම තුල ඇංගලුම් ශේෂ්ත්‍රය ඇතුළු තවත් අපනයන ශේෂ්ත්‍රවල නිෂ්පාදනය අඩු වෙනවා. නිෂ්පාදනය අඩු වෙනකොට ඒවයි රැකියා කරන අයගේ රැකියා අවස්ථා අහිමි වෙනවා. ඒ රැකියා අවස්ථා අහිමි වෙනකොට රටේ ජාතික ආර්ථික වර්ධනයට ඍණාත්මක බලපෑමක් සිද්ධ වෙනවා. ආර්ථික වර්ධනයත් අඩු වෙනවා. තවත් භයානක දෙයක් තමයි ඔබට මතක් කර දෙන්නට ඕන 2028 අපිට තියෙනවා වාර්ෂිකව බිලියන ගණනාවක් ණය ගෙවන්න. ඩොලර් බිලියන ගණනාවක්. එතකොට ඩොලර් බිලියන ගණනාවක් ණය ගෙවන්නට නම් 2025 කියන්නේ මේ අවුරුද්දේ 2026 ලබන අවුරුද්දේ 2027 ඊළඟ අවුරුද්දේ ඉහළ ආර්ථික වර්ධනයක් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ඉහළ රාජ්‍ය ආදායම් ප්‍රතිශතයක් අපි ලබා ගන්නට ඕන. එහෙම කරන්න පුළුවන්ද ඇමරිකානු රජය 144ක ප්‍රතිචාරක බදු අපේ අපනයන වලට ගහලා අපේ කර්මාන්ත කඩා වැටෙනකොට ඇයි අපි 2028 ණය ගෙවන්නම් කියලා කිව්වේ? කවුද කිව්වේ? කවුද ඒකට එකඟ වුණේ? හිටපු රජය. හිටපු රජයේ ජනාධිපතිවරයාට ඕන වුණා ජනාධිපතිවරණ සමයේ එයාට ස්ලෝගන් එකක් හදාගන්න, එයාට එයාගේ කැම්පේන් එක හදාගන්න, ඔන්න මම IMF එකත් එක්ක ජාත්‍යන්තර ණය හිමිකරුවන් එක්ක ඔන්න අපි ඩීල් එකක් ගහලා ඉවරයි කියලා ඒක පෙන්නලා ඡන්ද ගණ්ඩායි හැදුවේ. කලබලයට ගිවිසුමකට එළමුණා 2028 එකඟ වුණා ණය ආපහු ගෙවන්න. හැබැයි IMF එකත් අපිට කිව්වේ ණය ආපහු ගෙවීම 2033 ආරම්භ කරාට ප්‍රශ්නයක් නැහැයි කියලා. 2033 කරන්න තියෙන දේ
පහුගිය රජයේ 2028ට ගෙනාවා. ඒ ගිවිසුම් ඔක්කොම වෙනස් කරනවයි කියපු වර්තමාන රජය හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරෙම ගිහිල්ලා දැන් රට බරපතල තත්ත්වයකට යොමු කොල්ලා තිබෙනවා. මේ කරුණු පිළිබඳව ඔබ හොඳ අවබෝධයක් ලබාගත යුතුමයි. පරිණතන කැල් සලකොන එසජෙත්